අද මම කතා කරන්න ආවේ මෙන්න මේ ටියන්ගොන් බ්‍රෑන්ඩ් එකෙන් එන ARP9 ජෙල් බ්ලාස්ට් එක. මේක මේ ගානට ගන්න හම්බෙන මෙටල් ජෙල් බ්ලාස්ටර්ස් වලින් ගොඩක්ම වටින ජෙල් බ්ලාස්ට් එකක්. ඒක මොකද කියනවා නම් මේක හදලා තියෙන්නේ මෙටල් and නයිලොන් වලින්. මේක ප්‍රයිස් එක රුපියල් 36500ක් විතරයි. ඉතින් මේ ජෙල් බ්ලාස්ට් එක ගැන අපි කතා කරමු. ඉස්සෙල්ලා මේකේ බොක්ස් එකේ එන්නේ මොනවද කියලා බලමු. ඉතින් මේකේ බොක්ස් එක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු බොක්ස් එක ඇතුලේ මොනවද එන්නේ කියලා. බොක්ස් එක ඇතුලේ මුලින්ම අපිට මේ කැටලොග් එක හම්බ වෙනවා. ඊට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකත් එක්ක by default එන free එන ජෙල් බුලට් සෙට් එක. ඒකත් එක්කම ඔයගොල්ලෝ මෙතන ගන්න එකේ බොඩි එක බලා ගන්න පුළුවන්. මෙතන පුළුවන් ඔයගොල්ලෝ මැගසින් එක බලා ගන්න. ආයි මෙතන තියෙන බැටරි එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ තියෙන මසල් ටිප් එක ඇතුළේ තව ඇක්සසරිස් කීපයක් මෙතන හම්බ වෙනවා. ඒකත් එක්කම ඔයගොල්ලෝ ගත්ත ජෙල් බස් ලංකා ඔෆිෂියල් ස්ටෝර් එකෙන් අපි දෙන ෆ්‍රී ජෙල් බුලට්ස් 5000 පැකට් එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම තමයි විශේෂම දේ තමයි මෙන්න මේ වොරන්ටි කාඩ් එක. මේ වොරන්ටි කාඩ් එක හම්බෙන්නේ ඔයගොල්ලෝ ඔෆිෂියල් ජෙල් බ්ලාස්ටර් ස්ටෝර් එකෙන් ගත්තොත් විතරයි. ඉතින් මතක තියාගන්න ඔයගොල්ලෝ ජෙල් බ්ලාස්ට් එකක් ගන්නවා නම් ඔයගොල්ලෝ ලංකාවේ ඔතොරයිස් ජෙල් බ්ලාස්ටර් ඔෆිෂියල් ස්ටෝර් එකෙන් විතරක් පර්චේස් කරන්න. මොකද ඔයගොල්ලෝට මේක වොරන්ටි ක්ලේම් කරගන්නත් රිපෙයාර් කරගන්නත් බැරි වුණොත් ඔයගොල්ලන්ට අපරාධයක් කරන ඔයගොල්ලෝ වියදම් කරන සල්ලි No! God, please, no! No! ඒකත් එක්කම තමයි ඔයගොල්ලන්ට මොනවා හරි ඔයගොල්ලෝ ගෙදර නිකම් මේක තිබිලා ඔයගොල්ලෝ කිසිම ඉලීගල් දෙයකට යූස් නොකර ඔයගොල්ලන්ට මොනවා හරි නීතිමය ප්‍රශ්නයක් ආවොත් ඒ ආයතන ඔයාලා වෙනුවෙන් උත්තර දෙන්න බැඳලා සිටිනවා. ඉතින් අපි දැන් මේ ගන්න එක fully assemble කරලා මේක shoot කරලා බලමු. එනවත් එක්ක. මෙන්න මෙහෙම තමයි මේ ජෙල් බ්ලාස්ට් එක fully assemble කරාම අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේකේ බස් ස්ට්‍රෝක් එක extendable බස් ස්ට්‍රෝක් එකක් තියෙන. ඒ කියන්නේ මෙතනින් press කරලා ඔයගොල්ලන්ට මේක stages කිහිපයකට adjust කරගන්න පුළුවන්. මේක railing එකේ තියෙන metal වලින්. ඉතින් දැන් අපි බලමු මේ ජෙල් බ්ලාස්ට් එකට bullet feed කරලා shoot කරලා කොහොමද මේකේ performance and speed එක කියලා. ඔයගොල්ලන්ට මේකේ magazine එක release කරන්න තියෙන මෙන්න මෙතන තියෙන මේ button එකක්. ඒක press කරලා magazine එක එළියට ගන්න පුළුවන්. ඊළඟට magazine එකේ තියෙන මෙන්න මේ කවුරු ඇරලා මේකට bullets දාලා ඔයගොල්ලන්ට bullets ඇතුළට feed කරගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ගා මේ වගේ feeder bottle එකක් තියෙනවා වැඩි ලේසි වෙනවා. එහෙම නැත්නම් අතින් උනත් bullets දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න එහෙම bullets feed කරලා මේ කවුරු වහලා ඊළඟට මේක අනිත් ජෙල් බ්ලාස්ටර්ස් වගේම මෙතනට ඇතුළට දාලා ක්ලික් සවුන්ඩ් එකක් එනවා ඔයගොල්ලෝ තද කරලා ඊපස්සේ ඔයගොල්ලන්ට bullets feed දීලා දෙන්න බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ shoot කරලා කොහොමද මේකේ speed එක දැනෙන්නේ කියලා. මේ වගේ තමයි මේකේ auto mode එකේ shoot කරන් පේන්නේ. අපි දැන් මේක semi mode එකට දාලා බලමු. මෙන්න මේක තමයි මේකේ semi mode එකේ shoot කරලා පෙන්නේ. දැන් අපි බලමු මේකේ speed එක. speed එක බලන්න කලින් මට තව දෙයක් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ pre-feed lever එක පස්සට ඇත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් magazine prime වෙන සද්ද අහගන්න පුළුවන්. ඒක magazine එකේ prime වෙනවා කියන්නේ මේ තියෙන bullets මෙතන උඩට load වෙනවා කියන එක. ඒත් ඒක තමයි මෙතනින් ඔයගොල්ලන්ට blowback function එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ speed එක කොහොමද කියන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ FPS 230ක් 240කට වඩා හොඳ ආගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ගොඩක් හොඳ performance එකක් තියෙන ජෙල් බ්ලාස්ට් එකක්. මේ ජෙල් බ්ලාස්ට් එක වගේම තවත් ජෙල් බ්ලාස්ටර්ස් ගොඩක් අපේ showrooms වල තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා බලලා check කරලා බලලාම ගන්න පුළුවන්. අපේ showrooms තියෙන්නේ හෝමගම අපේ main branch එකේ තියෙන. එහෙම නැත්නම් කොළඹ Excel World එකේ අපේ අනිත් branch එකක් තියෙනවා. ඔයගොල්ලන්ට එන්න දුර වැඩි නම් යන්න අපේ website www.gelblasters.lk website එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට online purchase කරලා ගෙදරට මේක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අපි ඊළඟ හම්බෙමු. එතකන් අපි ගිහින් එන්නම් හැමෝටම happy blasting.